ඉතින් හුඟ දවසකට පස්සේ තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ වීඩියෝ එක නම් හැබැයි දැන් රෙකෝඩ් කරලා මාසෙකටත් වැඩි මේක රෙකෝඩ් කරේ සැප්තැම්බර් 28. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ. මගේ බර්ත්ඩේ එක සෝලෝ බර්ත්ඩේ එකක් විදිහට ගත වුණු විදිහ තමයි මම මේ බ්ලොග් එකෙන් ඔයාලට අරගෙන එන්නේ. ඉදිරින් ඈත් වෙලා බෝඩින් ජීවිතයක් ගත කරන කෙනෙක්ට හැම බර්ත්ඩේ එකටම ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් තනියෙන් තමන්ගේ බර්ත්ඩේ එක දවස ගෙවන්නත් වෙනවා. ඉතින් මං හිතුවා මේ පාර බර්ත්ඩේ එක මං ආස විදිහට මං තනියෙන් ගත කරනවා කියලා. කොහොම හරි මේ දවසේ මට ලෙක්චර්ස් තිබෙත් නැහැ. අම්මලා එන්න හැදුවත් මම එන්න එපා කිව්වා. මොකද ඊළඟ සතියේ මම ගෙදර යන්න හිටපු නිසා. ඒ නිසා අම්මලාට එන්නත් එපා කිව්ව එකේ මම හිතුවා මම ආස විදිහට මගේ දවස ගත කරනවා කියලා. උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාලා මම මගේ ජර්නල් එක ලියන්න ගත්තා. මේ අවුරුදු 23 ගැන හිතලා. මේ අවුරුදු 23ට මට ලැබුණු දේවල් වලට ස්තුතිවන්ත වෙලා මම මගේ ජර්නල් එක ලිව්වා. එහෙම ලියලා දවස පටන් ගත්තාම හරි අමුතු හැඟීමක් දැනෙනවා. ඉතින් හැම අවුරුද්දකම වගේ බර්ත්ඩේ එක දවසට අම්මගෙන් හම්බෙන කිරිබත් පංගුව නම් අඩු වෙන්නේ නැහැ. හැබැයි මේ පාර අම්මගෙන් හම්බෙන කිරිබත් පංගුව වෙනුවට මම කිරිබතක් හැදුවා. කිරිබත් ටිකත් කාලා මම හිතුවා මම අද පන්සල් යනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ අපිට ටිකක් ළඟයි පිල්ලෑවේ පන්සල. ඉතින් මං හිතුවා අද පිල්ලෑවේ පන්සල් යනවා කියලා. මං ආසම දෙයක් තමයි බෝකොළ හෙලවෙන සද්දය අහගෙන බෝ ගහක් යටට වෙලා ඉන්න එක. ඉතින් මම හිතන්නේ මම පැය භාගයකට වැඩි කාලයක් මේ බෝ ගහ යටට වෙලා මගේ පාඩුවේ හිටියා.
පාසල් ගිහිල්ලා ඉවර වෙලා මම ආවා මං වෙනුවෙන් පොඩි තෑග්ගක් ගන්න. මගේ බර්ත්ඩේ එක දවසේ මං වෙනුවෙන් මට තෑග්ගක් ගන්නවා කියන එක ඒක හරි අමුතු හැඟීමක්. ඉතින් ඒ නිසා මම මට චූටි තෑග්ගකුත් අරගෙන බෝඩිමේ අයට මොනවා හරි දෙන්න ඕනනේ. ඉතින් මම කේක් පාර්සල් එකකුත් අරගෙන ආයි බෝඩිමට ගියා. අද ලොකු වැඩක් තිබ්බෙත් නැති එකේ මම හිතුවා මම වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කර ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මී ටයිම් එකක් විදිහට මං ආස සින්දුවක් අහන ගමන් මං ආසම දෙයක් තමයි මේ කරන්නේ. ලොකු දේවල් නැති වුණත් පුංචි දෙයකින් වුණත් අපිට සතුටු වෙන්න පුළුවන් නම් අන්න ඒක මං හිතනවා ගොඩක් වටිනවා කියලා. දවස ඉවර කරේ මං ආස විදිහට ෆිල්ම් එකක් බලන ගමන්. ආයෙත් අලුත් බ්ලොග් එකක් පුළුවන් ඉක්මනට අරගෙන එනකන් ඔයාලා හැමෝම